අද අපි කතා කරන්න යන්නේ අසම්පූර්ණකම ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන හරිම සරල ඒ වුණාට ගොඩක් බලවත් කතාවක් ගැනයි. අපි මේ කතාව පටන් ගමු කෙලින්ම හදවතට කතා කරන ප්‍රශ්නයකින්. හැමදේම පරිපූර්ණ වෙන්න ඕන කියන මේ ලෝකයේ තමන්ගේ අඩුපාඩු දිහා බලලා මම මදි කියලා වටිනාකමක් නෑලගේ හැඟීමක් කවදා හරි දැනෙලා තේරවද? ඇත්තටම අද අපි ජීවත් වෙන්නේ යථාර්ථ දෙකක් අතර. එකක් තමයි සෝෂල් මීඩියා වල දකින්න ෆිල්ටර් කරපු ඔපදාපු ජීවිත. අනික තමයි අපේ ඇත්ත ජීවිතයේ තියෙන ඉරිතැලීම් සහ කැලැල්. මේ දෙක අතර පරතරය තමයි අපිව හෙම්බත් කරවන්නේ. ඉතින් ඇයි අපිට මේ තරම් පරිපූර්ණ වෙන්න ඕන කියන පීඩනයක් දැනෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි මේ නිරන්තර සැසඳීම. අපි හැම වෙලේම අනුන්ගේ ජීවිතවල හොඳම ටික විතරක් දැකලා අපිවම ඒ අයත් එක්ක සසඳ ගන්නවා. එතකොට ඉතින් මම මදි කියන හැඟීමත් එක්ක එන පීඩනය සමහර වෙලාවට දරා ගන්න බැරි තරම්. හැබැයි පුදුම දෙයක් කියන්නේ අද අපිව වෙහෙසටපත් කරන මේ හැඟීමට උත්තරයක් හරිම පරණ සරල කතාවක හැංගිලා තියෙනවා. මේ කතාව අපිට කියලා දෙන්නේ අපේ අඩුපාඩු දිහා අපේ අසම්පූර්ණකම් දිහා සම්පූර්ණම වෙනස් විදිහට බලන්න. ඒක හරිම සරල ඒත් ගැඹුරු ප්‍රඥාවක්. හොඳයි එහෙනම් අපි කතාවට යමු. මේ තමයි කලගෙඩිය සහ මාවතේ කතාව. හිතින් මවා ගන්න පොඩි ගමක කරුණාවන්ත කාන්තාවක් හැමදාම කලගෙඩි දෙකකින් ගෙදරට වතුර අරන් එනවා. එයා ගේන කලගෙඩි දෙකින් එකක් කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ කලයක්. අනිත් එකේ පොඩි ඉරිතැලීමක් තේනවා. ඉතින් හැමදාම ගෙදර එනකොට අර ඉරිතැලුණු කලගෙඩියෙන් භාගයක්ම වතුර ගිහින්. ඒක නිසා ඒකට දෙනෙන්නේ පුදුම ලැජ්ජාවක්, වරදකාරී හැඟීමක්. මගෙන් වැඩක් නැහැ මම කැඩිලා කියලා ඒ කලගෙඩියේ දිගටම හිතනවා. ඒත් එක දවසක් මේ හැමදේම වෙනස් වෙනවා. කලගෙඩිය Tamanගෙන ඉදෙන විදිය සදාටම වෙනස් වෙන මොහොතක් එනවා. අර කරුණාවන්ත කාන්තාව hina වෙලා කලගෙඩියට කියනවා ඔයා දැක්කද පාරේ ඔයාගේ පැත්තේ පිපිලා තියෙන මල් මම දන්නවා ඔයාගේ ඉරිතැලීම් තියනවා කියලා ඒක නිසයි මම ඒ පැත්තේ මල්ලට හිටුවේ හැමදාම මේ මල් වලට වතුර ලැබුණේ ඔයාගෙන් හිතලා බලන්න අඩුපාඩුවක් කියලා හිතපු දෙයමයි ලස්සන දෙයක් නිර්මාණය කරලා තියෙන්දි මේක තමයි සත්‍යතාවය කියන්නේ අඩුපාඩු නැති කෙනෙක් වෙන්න දඟලන එක නෙමෙයි තමන්ගේ ඉරිතැලීම් අඩුපාඩු ඔක්කොම එක්ක තමන්වම ආදරෙන් පිළිගන්න එක. අර පරිපූර්ණ කලගෙඩියට පුළුවන් උනේ වතුර ගේන්න විතරයි. ඒත් ඉරිතැලුණු කලගෙඩියට පුළුවන් උනා පාරක් පුරාම මල් වවන්න. ඒ වගේම තමයි අපේ අඩුපාඩු තමයි සමහර වෙලාවට ලෝකෙට අපෙන් ලැබෙන ලස්සනම දේවල් වලට හේතුව වෙන්නේ. හොඳයි. දැන් මේ ලස්සන කතාවෙන් අපි ඉගෙන ගත්ත දේ අපි ජීවිතේට ගලපගන්නේ කොහොමද? Taman දුර්වලකමක් කියලා හිතන දෙයක් තියෙනවා නම් ඒක වර්ධනයක් කරගන්න පුළුවන් පියවර 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ඒක විනිශ්චය කරන්නේ නැතුම පිළිගන්න එක. හරි මට මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඊළඟට ඒ අඩුපාඩුව නිසාම වෙච්ච හොඳ දෙයක් ගැන හිතන්න. අන්තිම සහ වැදගත්ම දේ තමයි ඒ ගැන Tamanටම දොස් කියාගන්නේ නැතුව Tamanටම කරුණාවන්ත වෙන එක. හැමදාම උදේට පුච්චි දෙයක් කරන්න පුළුවන්. තමන්ගේක අසම්පූර්ණකමක් ගැන හිතන්න. ඊළඟට ඒක තමන්ව අනිත් අයගෙන් වෙනස් අද්විතීය කෙනෙක් කලේ කොහොමද කියලා හිතන්න. අන්තිමට තමන්ටම කියන්න වටිනා කෙනෙක් වෙන්න මම පරිපූර්ණ වෙන්න ඕන නෑ කියලා. නිහඬ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න මේ දේවල් ටිකක් හිතේ තියාගන්න. අඩුපාඩු හංගන්න එපා ඒව වැළඳ ගන්න. වටිනාකම කියන්නේ දෝෂ රහිත බව නෙවෙයි කියන එක මතක තියාගන්න. විශ්වාස කරන්න තමන්ගේ ගමන නොපෙනෙන මල් වලට වතුර දානවා කියලා. හැම වෙලේම තමන්ට කරුණාවන්ත වෙන්න. ඒ වගේම අනිත් අයට එයාලගේ වටිනාකම දකින්න උදව් කරන්න. ඉතින් අවසාන වශයෙන් මේක මතක තියාගන්න. ඔව් සමහර විට ඔබ ඉරිතලා ඇති. ඒත් ඔබ නිසා මේ ලෝකේ තව ටිකක් ලස්සන තැනක් වෙලා තියෙනවනේ. ඉතින් අපිත් එක්ක බෙදා ගන්න ඔබ අඩුපාඩුවක් ඉරිතලීමක් කියලා හිතපු දෙයක් ඔබට වර්ධනය වෙන්න එහෙම නැත්නම් අනිත් අයට උදව් කරන්න පාරක් ලස්සන කරන්න උදව් වුනේ කොහොමද? පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ඒ කතාව කියවන්න ආසාවෙන් ඉන්නවා.